ආයු බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නිවාරණා යුනිවර්සලි ක්ලිනික් නාලිකාව හා අදත් සම්බන්ධ වුණු ඔයාට. අද මං අරන් ඇවිත් තියෙන්නේ ටැරෝ තුලින් ජෙනරල් රීඩින් එකක්. ඉතින් වෙනදා වගේම ඊට කලින් මතක් කරන්න ඕනේ මගේ වීඩියෝ බලන, අහන, වීඩියෝ ෂෙයා කරන, ලයික් කරන, කමෙන්ට් කරන, channel එක subscribe කරන ඔයාට කරපු ඔයාට ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරේ. ඉතින් අද තියෙන්නේ ජෙනරල් රීඩින් එකක්. අදත් තියෙනවා සයින් කීපයක්. මේ සයින් එකක් හරි ඔයාට ගැලපුණා නම් මේ රීඩින් එක ඔයාට ගන්න පුළුවන්. ඔයා මේ සතිය නැත්තම් දවස් කීපය ඇතුළත කොස් කොළ අතු ගෑවනම් ඔයා මිදුළු අතු ගන්නකොට ඔයා දැක්කනම් කොස් කොළ තියෙනවා. ඔයාට මේ රීඩින් එක ගන්න පුළුවන්. සුදු පාට කුරුල්ලෙක් දැක්කනම් ඒ වගේමයි කවුරු හරි ඔයාට ලුණු දුන්නා නම් නැත්නම් ඔයා කාට හරි ලුණු දුන්නා නම් කොහේ හරි ඉද්දී වටපිටාවේ දේවල් අමතක වෙලා පෙනුනත් පේන්නේ නැති තරමට Taman එකම Taman ගැන හිතුවනම් ඔයාට මේ රීඩින් එක ගන්න පුළුවන්. අඹ ගහක අඹ ගෙඩියක් තියෙනවා, අඹ ගෙඩි තියෙනවා. නැත්තම් ඔයා ගෙදරට ගෙනල්ලා කෑව වෙන්න පුළුවන්. ඒත් ඔයාට මේ රීඩින් එක ගන්න පුළුවන්. මම මේ කියන දේවල් මේ දවස් කීපය තුළ හෝ මේ සතිය තුළ සිදු වුණු දේවල් වෙන්න ඕනේ. අනිත් අයට වඩා වෙනස් දේවල් ඔයාගේ ජීවිතේ සිද්ධ වුණා නම් අපි හිතමුකෝ අනිත් අයට උණුසුම් අවස්ථාවකදී ඔයාට සීතල දැනෙනවා. නැත්නම් අනිත් අයට සීතල වෙලාවකදී ඔයාට උණුසුම් වගේ ඔයාගේ ශරීරයේ දැනුණා නම් මෙන්න මේ වගේ දේවල් මේට අමතරව දේවල් හරි ඔයාට සිද්ධ වුණා නම් ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. වෙනද වතුර නැති තැනක ඔයා මේ දවස් ටිකේ වතුර තියලා දැක්කන සමහරට හැලිලා වෙන්න පුළුවන්. නැත්නම් ගෑවිලා වෙන්න පුළුවන්. තව කෙනෙක් දාලා වෙන්න පුළුවන්. නැත්නම් හදිසියේ වතුර උල්පතකින් ඇවිත් වෙන්න පුළුවන්. මේ කොහොම හරි එහෙම වතුර නැති තැනක වතුර තියනවා දැක්කන තමන් එක්කම කතා කරන කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාටත් ගන්න පුළුවන්. කොච්චර නැති වුණත් තවත් කෙනෙක්ට දෙයක් දෙන්න ඕනේ කියන සිතුවිල්ල ඔයා තියෙන කෙනෙක් නම් ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. ඕනම අවුරුද්දක මැයි, නොවැම්බර්, දෙසැම්බර් කියන මාසවල ඉපදිච්ච කෙනෙක් නම් ඕනම මාසයක 7, 8, 10, 21, 30 කියන දවස්වල ඉපදිච්ච කෙනෙක් නම් ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන් කියලා මතක් කරනවා. හරි. අපි යමු රීඩින් එකට. රීඩින් එකට යන්න කලින් මතක් කරනවා මේක පොදු රීඩින් එකක්. ඉතින් මේකේ කියන සමහර කාරණා ඔයාට නොගැලපෙන්නත් පුළුවන්. හරි. අපි බලමු රීඩින් එකේ මොකක්ද ඔයාට දෙන පණිවිඩ, උපදේශන, අනාවැකි මොනවද කියලා. ඔයා මේ දවස්වල මොකක් හරි තීරණයක් අරන් අර මඩේ හිටවපු ඉන්න වගේ හරියයිද වැරදිද? නැත්තම් ඇත්තද බොරුද? හොඳයිද නරකයිද? හරිම තීරණයද? නැත්නම් අත්හරිනවද නැද්ද? මෙන්න මේ වගේ තැනක හිර වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ටැරෝ වලින් කියනවා ඔයා ගත්ත තීරණය හරි කියලා. මේ ඔයා තුල තියෙන සැකය නැත්නම් විමසීමේ ගතිය හරියට පෙනහැරයක් වගේ. හරිම දේ ඔයාට ඉතිරි වෙනවා. කෙනෙක්ට ඒක අපහසුතාවයක් වගේ දැනෙන්න පුළුවන් ඔයාව ආශ්‍රය කරන. හැබැයි ඔයාට ඒකෙන් හොඳම දේ ජීවිතයට ඉතුරු වෙනවා ලැබෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඔයාගේ මේ තීරණය තුලින් ඔයාගේ ජීවිතේ ඉදිරියට යන්න තිබුණු බාධා ඉවත් වෙනවා. ඉදිරියට යන්න ශක්තිය ලැබෙනවා. ස්ථිර බැඳීම් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම සාර්ථක සම්බන්ධතා ගොඩනගෙනවා. අවශ්‍ය විදිහට ආදරය කරුණාව ලැබෙනවා. හොයාගන්න පුළුවන් වෙනවා. මේ තීරණය අධ්‍යාපනය, රැකියාව, විවාහය, ආදරය, ආදායම පිළිබඳ වෙන්න පුළුවන්. මොන දේදී වුණත් ඔයා ගන්න තීරණය නිවැරදි. ඔයාට යහපතක් තමයි ඒ තුලින් වෙන්නේ. ඒ වගේම ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඒ සඳහා තමන්ගේ අයගේ උදව් උපකාර නෝඩුව ලැබෙනවා. මේ තුලින් ඔයාගේ මූල්‍යමය තත්ත්වය දියුණුවටපත් වෙනවා. තවත් කෙනෙක්ට කාගේවත් උදව්වක් නැතත් තමන්ගේ දේ කරගෙන යන්න ශක්තිය තියෙනවා. ව්‍යාපාරයක් කරනවා නම් දියුණුවටපත් වෙනවා. හිතාගන්න බැරි විදිහට අනිත් අයට මේක කරන්නේ කොහොමද, කරේ කොහොමද කියලා හිතාගන්න බැරි විදිහට ඔයාගේ ව්‍යාපාරය, ඔයාගේ දේ දියුණුවටපත් වෙනවා. ඔයා එහෙම සාර්ථක වෙච්ච කෙනෙක් නම් දැනටම බැහැ කියපු උදව් නොකරපු අයට ඔයාව වටින කෙනෙක් විදිහට පේන්න ගන්නවා, ලං වෙන්න බලනවා.
දැනුමින් නැත්නම් වයසින් වැඩි කෙනෙක්ගෙන් ඔයාගේ ජීවිතයට තෑග්ගක් ලැබෙනවා. මේක සමහර විට මුදල්මය දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් භෞතික මොන හරි දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් බොහෝ දුරට මේක ඔයාගේ ප්‍රඥාව විවර වීමට හේතු වෙන ලොකු දැනුවත් භාවයක්, දැනුමක් ලැබෙනවා වෙන්න පුළුවන්. මොනම හරි ආකාරයකින් කොහොම හරි ඔයාගේ ජීවිතයට හොඳ දෙයක් තමයි මේ තුලින් ලැබෙන්නේ. ඔයා විවාහක කෙනෙක් නම් පවුලත් එක්ක සතුටෙන් ඉන්න ලැබෙනවා. පහුගිය කාලේ තිබුණු ගැටලුකාරී තත්ත්ව පහව ගිහින් හිතේ සැනසීම ඇති වෙනවා. ඔයා හිත නිවන තැනට අරන් ආවත් හිටපු ගමන් ඔයා රත් වෙලා වගේ ගතියක් ඔයාගෙන් එනවා සහ ඔයාව වෙනස් වෙනවා. ඒකෙදි අනිත් අයට ඔයාව පේන්න පුළුවන් මුරණ්ඩු ගති තියෙන කෙනෙක් විදිහට. ඉතින් ඔයාට පස්සේ දැනෙන්න පුළුවන් මං කේන්ති ගත්තේ අපරාධේ, බැන්නේ අපරාධේ, එහෙම කිව්වේ අපරාධේ කියලා. ඒක නිසා හැම වෙලාවෙම කේන්තියක් හිතට එනකොට ඒ දිහා බලන්න පිට කරන්න කලින්. ඇයි මේ කේන්ති ගන්නෙ? ඒකෙන් වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද කියන එක බලන්න පුළුවන් ඔයාට. මේක ලේසියෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මං දන්නවා ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා. ඔයාට සෞභාග්‍යමත් කාලයක ආරම්භයක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම සිතවිලි ශක්තිමත් වෙනවා, ධනාත්මක වෙනවා. ඒ තුලින් ඔයාගේ ජීවිතේ හරිම මාර්ගයට ඔයා යොමු වෙනවා. හැබැයි හදිසි තීරණ අරන්, හදිසි ක්‍රියාමාර්ග අරන් කනස්සල්ලට දුකටපත් කරගෙන ඔයාව හදිසි කෝපය වෙන්න පුළුවන්. ඔයාම පහතට දාගන්න එපා. ඒ තුලින් ඔයාගේ එනර්ජි දුර්වල වෙලා නරකම දේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. ඔයාගේ ජීවිතයට හොඳ දෙයක් තමයි වෙන්න තියෙන්නේ. ඉතින් හැබැයි ඔයා ගැනම පහතට දාගෙන හිතුවොත් නෙගටිව් සිතුවිලි වල ඔයා හිතුවොත් මට බෑ, මට හරියන්නේ නැහැ, හැමදාම මෙහෙම තමයි. සමහර එක පුංචි දෙයක් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ වෙන නරක දෙයක්. කාගේවත් ජීවිතවල හොඳම දේවල් වෙන්නේ නැහැ. ඉතින් මේ නරකම දේ අල්ලගෙන ඔයාගේ ජීවිතේ ලැබෙන්න තියෙන හොඳම දේ ඔයා නැති කරගන්නවා නම්, ඔයාගේ උත්සාහය නැති කරගන්නවා නම්, උනන්දුව නැති කරගන්නවා නම්, මෙච්චර කාලයක් කරන් හිටපු දේ නැති කරගන්නවා නම් ඔයාගේ ජීවිතේ ඊට පස්සේ නරකම දේ තමයි ජීවිතයට ආකර්ෂණය වෙන්නේ. ලස්සනට පිළිවෙලට පිරිසිදුව ඉන්න මේ දවස්වල සිතවිලි වලිනුත් ලස්සනට තියාගන්න, ධනාත්මකව හිතන්න. ඔයාම ආදරෙන් බලා ගන්න. හරියට පුංචි දරුවෝ ඉන්න අම්මලා දරුවෙක්ව ආදරෙන් නාවලා කවලා පොවලා ලස්සනට තියාගන්නේ. හොඳම දේ දෙන්නේ, වේදනාවෙන් නොදී ඉන්නේ. කොච්චර ආස වුණත් නරකක් වෙන දේ නොදී ඉන්නේ. අන්න ඒ වගේ ඔයාවම ආදරෙන් බලා ගන්න. මේක එක දවසක් කරලා බෑ. එක දිගට කරන්න ඕනි දෙයක්. අපේ දෛවය හොඳ විදිහට ලියුණත් ඒකත් ඉබේ ලැබෙන්නේ නැහැ. මහන්සි වෙන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන, වීරයෙන් කටයුතු කරන්න ඕන, කැප වෙන්න ඕනේ. නැහැ බෑ. මමට හරියන්නේ නැහැ. මගේ රූපය කැතයි, මං වයසයි, මම පොඩි වැඩි තාම කියන දේ සහ අද වැස්ස, අද අවුව නිදිමතයි මේ මොනුත් නොහිතා මට පුළුවන්. මං කරනවා. මං නිරෝගී කියලා හිතලා ප්ලෑන් එකකට අනුව ඔයාගේ ජීවිතේ ජීවත් වෙන්න ක්‍රියා කරන්න. ඊටාම සෞභාග්‍යමත් ජීවිතයක් ලැබෙනවා. ජීවිතේ සාර්ථක වෙච්ච ජීවිත කතා ඕනෑ තරම් තියෙනවා. මම දවසකට මේ වගේ ජීවිත කතා ගොඩක් කියවනවා. සමහර විට ඒගොල්ලන්ගේ ජීවිතවල වැටෙන්න ඕන අඩියටම වැටිලා පෙරදිලා ප්‍රතික්ෂේප වෙලා හැලුවටපත් වෙලා ලැජ්ජා වෙලා ජීවිතේ මම දැන් ජීවත් වුණා ඇති කියන තැනටත් ඇවිත් ඊටත් පස්සේ ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපේ ජීවිතවලත් ඔය කියපු දේවල් ඔයාගේ ජීවිතේ අද සිද්ධ වුණා නම් හෙට මගේ ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන්. අපි මරණ මොහොත වෙනකල් ඔය කියපු දේවල් අපේ ජීවිතවල සිද්ධ වෙනවා. කාටවත් උනේ නෑ කියන්න බෑ. අනිවාර්යයෙන්ම මේ දේවල් සිද්ධ වෙනවා. මේ දේවල් නිසා හිත ශක්තිමත් කරගෙන නැගිටින මිනිස්සු තමයි ජීවිතේ සාර්ථකත්වයේ ගොඩනගා ගන්න. ඉතින් ඔයාගේ ජීවිතෙත් මේ වෙනකොට මේ කියන දේවල් වලට මුහුණ දීලා තියෙන්න පුළුවන්. මේ තුලින් ඇතිවන උනන්දුව, ශක්තිය, ඕනෑකම තුලින් ජීවිතේ සාර්ථක වෙනකොට මං ජීවිතේ යමක් දිනලා තියෙනවා, මං ජීවිතේ යමක් ලබාගෙන තියෙනවා කියන සතුට ලබා ගන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට තමයි. මේ ලෝකයේ ඔය කියන හැමෝම අප්‍රමාණ දුක්ඛම් කටළු වලට මුහුණ දීපු මිනිස්සු.
අපි හැමෝමත් එහෙමයි. හැබැයි ඒ දේවල් වලට උත්සාහය මුහුණ දීලා ඒ හැම බාධාවක්ම කඩාගෙන ඉදිරියට ගියොත් හිතා ගන්න බැරි විදිහට ජීවිතේ ජය ගන්න පුළුවන්. මේ වෙලාවේ ඔයා ඉන්නේ විභාගයක් ෆේල් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. කමක් නැහැ. ඔයාට ඔයා ඉන්නවනේ වැරදි අඩුපාඩු නැවත හදාගෙන ආයෙත් නැවත උත්සාහ කරන්න ඔයාට පුළුවන්. ඒත් බැරි වුණත් කමක් නැහැ. ඔයාට පුළුවන් මොකක්ම හරි ඇති උත්සාහයෙන් ඒක කරන්න පටන් ගන්න. ඔයා විවාහයේ අසාර්ථක කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔයාට ඔයා ඉන්නවා. ආය අලුතෙන් ජීවිතයක් පටන් ගමු. කොච්චර ලොකු බරක් ඔයාගේ හිත උඩ තිබුණත් ඔයාට තනියම නැගිටින්න ඔයාගේ වේදනාවම ප්‍රමාණවත්. ආදරය කරන හැමෝම ඔයාව රවට්ටනවා වෙන්න පුළුවන් කමක් නැහැ. ටික කාලයකට නිශ්ශබ්ද වෙන්න. මිනිස්සුන්ට ඔයාගේ වේදනා කියන්න විවෘත වෙන්න එපා. ඔයාට එහෙම වෙන්න හේතුව ඔයාගේ ඒ අඩුපාඩුව වෙන්න පුළුවන්. සම්බන්ධතාවලට ටික කාලයකට යන්න එපා. පාඩුවේ නිවෙන්න ඒ වගේම ජීවිතේ ඉදිරියට යන පාරක් හොයාගන්න. ඇත්තටම ආදරේ කෙනෙක් වටිනාකමක් දෙන කෙනෙක් ඔයාට අනිවාර්යයෙන්ම මුණ ගැහෙනවා. ආර්ථික ගැටලුවක ඉන්න කෙනෙක් නම් ගැටලුව ගැනම හිතන්නේ නැතිව මොකක් හරි විසඳුමක් ඇති ඒක හොයාගන්න. ගැටලුව ගැන හිත හිටියොත් ගැටලුවත් එක්කම තමයි ඔයාට ඉන්න වෙන්නේ. විසඳුමක් ඇති අනිවාර්යයෙන් මේක හොයාගන්න. මේ ලෝකේ ඕනම කෙනෙක්ට තමන්ගේ මූල්‍යමය තත්ත්වය ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. අසනීපෙන් ඉන්න කෙනෙක් නම් තේරුම් ගන්න මේ ලෝකේ ඉපදෙන හැම සත්වෙක්ම අසනීප වෙනවා. රෝගී වෙනවා. මට විතරක් වෙච්ච දෙයක් කියන මානසිකත්වයෙන් මිදිලා පුළුවන් තමන් සනීප වෙනවා සහ ධනාත්මකව හිතන්න මට මේ දෙයින් ගොඩ යන්න පුළුවන් කියන එක. පින්දහම් කරන්න, මෛත්‍රිය වඩන්න, ව්‍යායාම කරන්න, නිවැරදි පෝෂණීය ආහාර රටාවකට යන්න, ඒ වගේමයි ඖෂධ නියමිත වේලාවට ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයා මම සහ තවත් කෙනෙක්ගේ ජීවිත ගත්තොත් අපි හැමෝගෙම ජීවිතවල මේ කියන කාරණා එක එක කාලෙදී සිද්ධ වෙනවා. ඉතින් නිවැරදි උපදේශනයක් නැත්නම් හරි යාළුවෙක් නැත්නම් හරි මඟ පෙන්වීමක් දෙන කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම් ඔයාගේ ඒ තියෙන මානසික අවපීඩනයේ තියෙන කාලයේදී ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලා මේ මොන සිටුේෂන් එකේ හිටියත් ඔයාලට ඊළඟට යන්න ඕනේ මාර්ගය හරි මාර්ගය සහ ඊළඟට තියන්න ඕනේ ස්ටෙප් එක මොකක්ද? ඔයා ඊළඟට කරන්න ඕනේ මොකක්ද? නැත්තම් ඔයා ඉන්න මානසික පීඩණයෙන් මිදෙන්න අපි මොකක්ද කරන්නේ? නැත්තම් එයා කොයි වගේ කෙනෙක්ද? මං කියන කෙනා කවුද කියන එක අඳුරගන්න එක මූලිකම කාරණේ. තමන් කවුද? තමන්ට යන්න නියමිත මාර්ගය මොකක්ද? මගේ වටේ ඉන්න අය කොයි වගේද? කොයි වගේ කෙනෙක් එක්කද මං ඉදිරියට යන්න ඕනේ කියන දේවල් මේ ටැරෝ රීඩින් එකක් හරහා එනර්ජි රීඩින් එකක් හරහා ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඊටමත් අඩු මුදලකට ඔයාලට යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ජීවිතේ තනියම ලෙහා ගන්න බැරි ගතියක් දැනෙනවා නම් ඔයාලට ටැරෝ රීඩින් එකක් මං හරහා ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. 0767314 කියන මගේ WhatsApp දුරකථන අංකයට පණිවිඩයක් යොමු කරලා තියන්න. රීඩින් එකක් ලබා ගන්න කොහොමද කියන කාරණය මම ඔයාට කියන්නම්. ඉතින් ඔයා අලුතෙන් මාත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් අද ඔයාගේ ජීවිතයට ගොඩාක් වටින උපදේශ අනාවකි. ටැරෝ රීඩින් හරහා මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා මගේ channel එකේ playlist එකට ගිහින් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට free time එකක. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ වගේ ඔයාගේ ජීවිතයට වටින කියන වීඩියෝ එකක් ආයෙත් අප්ලෝඩ් කරාම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් හැකියාව එතකොට තියෙනවා. ආයෙත් මතක් කරන්නම් ඔයාගේ ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට මාත් එක්ක කතා කරන්න පුළුවන්. තව කෙනෙක්ට කියන්න බැරි දේවල් ඔයාගේ ජීවිතයේ තියෙනවා නම් කතා කළොත් හොඳයි. මේකට උපදේශයක් ගත්තොත් හොඳයි කියන දේ ඔයාට හිතෙනවා නම් 076 73 14869 කියන මගේ WhatsApp දුරකථන අංකයට පණිවිඩයක් යොමු කරලා තියෙනවා. රීඩින් එකක් ඔයාටත් ගන්න පුළුවන් කියලා ආදරෙන් මතක් කරනවා. ආයෙත් මේ වගේ වටින කියන වීඩියෝ එකක් අරගෙන අපහු එන්නම්. එතකල් මේ විශ්වයේ තියෙන සුබ ශක්තියින්ගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම නිරතුරුවම ඔයාට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.